good morning හැමෝටම කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අදත් ආදරෙන් මගේ vlog එකට පිළිගන්නවා. අද හැවිලා චූටි vlog එකක් තියෙන්නේ. මේක මගේ ක්ලාස් දවසක්. අද මන්ඩේ දවසක්. ඒ කියන්නේ මම අලුතෙන් පොඩි දෙයක් ඉගෙන ගන්නවා. ඉතින් මේකට යන දවස තමයි අද. හැබැයි මේ ක්ලාස් එකේ හොඳකම කියන්නේ මට ලන්ච් එක හම්බ වෙනවා. ඒකට හැබැයි හස්බන්ඩ්ට එයාට ලන්ච් එක මං හදන්න ඕනේ. ඒ හින්දා අද උදේම ඉතින් නැගිටලා හදුවා. ඒකද අපි උදේටයි දවල්ටයි දෙකටම කන්නේ. අද මම කජු එකක් හදනවා. මට ආස හිතුණා කජු එකට මේ අර අපි ලංකාව කනවා වගේ green peas අර carrot එහෙම දානවනේ නේද? ඒව දාලා කන්න. එතකොට මං කලින් දවසේ කජු ටික පෙඟෙන්න දැම්ම නැත්නම් උදේට ගොඩක් වෙලා යනවනේ ටික තැම්බෙන්න. එහෙම දාලා දැන් ඊට අමතරව මම ගෙනල්ලා තියාගන්නවා ඔය cut vegetables. එතකොට ඒක ගොඩක් වෙලාවට අපිට ලේසියිනේ මොනවා හරි ටක් ගාලා හදන්න ඕන වෙලාවට සලාඩ් එකක් වුණත් ටක් ගාලා හදා ගන්න පුළුවන්. ඒ හින්දා ඒක ගෙනල්ලා තිනවා. දැන් මම ඒකෙන් තමයි අර තෝරලා මේ carrot උයි green peas උයි දැම්මේ. දැන් හරි ඉතින් කිරි දාලා මේක හැදෙන්න ළඟයි. ඒකත් හරි. දුර ඇත තනි වෙලා කොහේ ගියාද දිවියා කරනවා ජීවිතේ ගියා පෙරදා කරවටිලා මගේ ක්ලාස් එක මාරු. ඉතින් මට ලන්ච් එක හම්බෙනානේ. ඒතර අමුතුවෙන් ආයි ගෙනියන්න දෙයක් නැහැ. මොකද හිතන්න දෙයක් නැහැ. පිළිමුණු වතුර බෝතලේ ෆෝන් එකයි ගත්තා ගියා එච්චරයි. අනිත් එක ෆ්‍රී ලන්ච් එක ෆ්‍රී හම්බෙන්නේ අපිට. හරි දැන් ඉතින් මම අයියාගේ ලන්ච් බොක්ස් එක රෙඩි කරන්න ගමන් ඉන්නේ. අද ඉතින් ඕව තමයි මම හැදුවේ. තව ඊට අමතරව පරිප්පු හැදුවා. ඒක ඉතින් හැමදාම හදන එකක් නේ. ඔය ටික තමයි හැදුවේ. දැන් මේ චිකන් පැටි එකක්. මේකත් අපි සාමාන්‍යයෙන් පැක් එක ගෙනල්ලා එකපාරේ එයා ෆ්‍රයර් දාලා ෆ්‍රිජ් එකේ දාලා තියෙනවා. එදා උදේට ගනිද්දි පොඩ්ඩක් රත් කරලා ගන්නවා. එතකොට ලොකුවට ඒක මේ ෆ්‍රයි කරන්න දෙයක් නැහැනේ. පොඩක් රත් කරලා ගන්න එක තමයි තියෙන්නේ. ටඩා! ඔය තියෙන්නේ අයියාගේ ලන්ච් බොක්ස් එක. ලන්ච් එකට කන එක. දැන් මම ක්ලාස් එකට ආවා. දැන්බිඩියේ ක්ලාස් එකට යන ගමන් මේ මට ඉතින් ගොඩාක් වෙලා යනවා ලෑස්ති වෙන්න එහෙම. කොච්චර උදේන ගිටත් අපි ඉතින් අන්තිම මොහොත තමයි යන්නේ. මම චුට්ටක් කලින් හැබැයි අද ඒ හින්දා එතන මේ මොනවාද පොත් තියෙන ඕන තරම්. ඉතින් මං කියව හිටියා. ක්ලාස් එකේ ඇතුලේ නම් මම මොකද වීඩියෝස් ගත්තේ නැහැ. ඊට පස්සේ ක්ලාස් එක 9 ඉඳන් 2:00 වෙනකන් තියෙනවා. ඊට පස්සේ ගෙදර ගියා. මේක මේ බලන්න අපි හවසට කන්න ගත්ත එක. අපේ මේ පැත්තේ ඇත්තටම සිංහල කඩ අඩුයි. හැබැයි එක ගෙදරක හදනවා යාලා මේ බන්ස් එතකොට ඔය ෆ්‍රයිඩ් රයිස් අරව මේවා හදනවා. ඉතින් අපි දවසක ඕඩර් කරා මෙදා දවසේ ඕඩර් කරා මේ ෆිෂ් බනුයි කිවල බනිසයි හදලා තිබ්බා. ඉතින් ෆිෂ් බන් කියන්නේ මගේ ෆේවරිට්. අපිත් ඉතින් ඕඩර් කරලා කෑවා. ඒක හරිම රහයි. ඒ කියන්නේ නිකන් අර බේකරි ෆීලින් එක තියෙනවා. අපි ගෙදර හදුවට ඒකෙන්නේ නෑනේ. නමුත් ඒකේ තියෙනවා ඉතින් හොඳයි. ඊට පස්සේ අපි රෑට කෑවේ බර්ගර් එකක් හදාගෙන. මේ විදිහේ තමයි ඉතින් අපි බර්ගර් එක හදන්නේ. මම නෙමෙයි ඇත්තටම හදන්නේ. හැබැයි ඔක්කොම ටික ප්‍රිපෙයාර් කරේ මම. ඒ වුණාට ඒ ටික ගාන්ට තියලා ඒ ටික හදන්නේ වෙන කෙනෙක්. එහෙම තමයි. ෆ්‍රයිඩ් රයිස් හදනවා නම් මම තමයි ඔක්කොම ලෑස්ති කරලා දෙන්නේ. හැබැයි එයා තමයි ඔක්කොම මික්ස් කරන්නේ. හැබැයි ඒකේ තමයි රහ තියෙන්නේ. අන්න ඒක මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒකේ තමයි රහ තියෙන්නේ. ඕක නම් ඉතින් මගේ වැඩක්. nice presentation. හරි ඔය විදිහට තමයි ඉතින් අපි ඩිනර් එක ගත්තේ. සහ එදා දවස ගත කරේ මගේ ක්ලාස් දවස. ටිකක් බිසි දවසක්. හැබැයි ඒ විදිහට තමයි ගත කරේ. එහෙනම් ඉතින් ගිහින් නම්
බ්ලොග් එක අන්තිම වෙනකම් බලවට ගොඩාක් ස්තුතියි. එහෙනම් හැමෝටම බයි බයි. තවත් බ්ලොග් එකකින් හමුවෙමු.